අද දවස පටන් ගත්තෙම මහා වැස්සක් එක්ක. ඇත්තටම හරිම කම්මැලි. හැබැයි ඉතින් කම්මැලිකම කියන්නේ ආත්මේ මල කඩ කෑමක් කියනවනේ. මොනවා වුණත් අද මට මාව ලස්සනට පේන දවසක් නෙවෙයි. මොකද මම තවමත් රිකවරි වෙන ගමන් ඉන්නේ. තව සතියක් දෙකක් මේ විදිහට අල්ලන්න ඉන්න වෙයි. ජීවිතේ සමහර තැන් වෙනස් කරන්න හොඳම වෙලාව මේ වගේ කාල සීමාවන්. ඉතින් මම තීරණය කළා මින් පස්සේ කීයටවත් non stick pan වල උයන්නේ නැහැ කියලා. ඉතින් සෞඛ්‍ය ගැන හිතලා මම ස්ටේන්ලස් ස්ටීල් බඩු වලට මාරු වුණා. මේ දවස්වල මගේ කාලය වැඩිපුරම ගෙවෙන්නේ ගෙදරටම වෙලා. ඇත්තටම ගෙදර කියන්නේ අපිට තියෙන නිදහස්ම සාමකාමීම තැන. හැබැයි කොහේ හිටියත් අලුත් හොබීස් අලුත් දේවල් ඉගෙන ගන්න මම කාලය වෙන් කරනවා. මට ලස්සනට ඉන්න ඕනම කෙනෙක් දකින හැම වෙලාවකම හිතෙන දෙයක් තමයි ඒ මනුස්සයා මේ විදියට ලස්සනට ඉන්න මොන තරම් ලොකු කමිට්මන්ට් එකක් කරනවද කියලා. මම මේ කතා කරන්නේ අපිට ජෙනටිකලි ඉන්හෙරිටඩ් ලස්සන ගැන එක නෙමෙයි. අපි විසින් අපේ කැමැත්ත පරිදි අපේ රූපය වෙනස් කරගන්න එක සම්බන්ධව. ඉතින් මම ආයෙත් ජිම් යන්න පටන් ගත්තා.